මේ අද හුරු අල්ලන්න ආපු ආණ්ඩුවනේ අනුර කුමාර මහත්තයා කය නායකයෙක් නිසා අද එක හොරෙක් අල්ල ගන්න පුළුවන් වෙලා තියෙනවා. බදුලුපුර නිවුස් බොරුව මුසාව තුලින් රටේ ජනතාව අසරණ වෙලා තිබෙනවා. ඒ අසරණ වීපු ජනතාව වත්මන් ආණ්ඩුවේ රතු එළිය පෙන්වීමේ මේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කරන්න සමගි ජන බලවේගයට හැකියාව ලැබෙනවා. මොකද රටේ ජනතාවට ඡන්දේ දුන්න ආණ්ඩුව ඒ ඡන්දදායකයා බලාපොරොත්තු සියලු දේවල් සුණු විසුණු කරනවා නම් ඉතිහාසයේ පුරාම ඒ ආණ්ඩුව නිවැරදි කරන්න ඒ ආණ්ඩුව ගෙදර යවන්න ආරම්භ කරේ පළාත් පාලන ඡන්ද වෙලි. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ ඒ වගේම NPP එකේ බොරුව ඒ සියල්ල අද රට හමුවේ ජනතාව දැනගෙන තිබෙන නිසා රටේ ඡන්දේ නොදුන් සියලු ජනතාවගේ ඒකායන අරමුණ වෙලා තිබෙනවා මේ බොරු හොර නඩය ගෙදර එලවන්න ඕනි කියන කාරණේ. නිසා අද සියලු දෙනා එකතු වෙලා තිබෙනවා. අපි දන්නවාද අපේ අපේක්ෂක කණ්ඩායම ගත්තත් ජනතා විමුක්ති පෙරමුණට දිවි හිමියෙන් කටයුතු කරපු බොහෝ දෙනා අපිත් එක්ක අද එකතු වෙලා තිනේ වෙන මොකටවත් නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු රට වෙනුවෙන් ඉටු නොවෙනවා නම් යන්නේ වෙන ගමනක් නම් ඒ ගමන රටට අහිත කරයි නම් ඒක නිවැරදි කිරීමේ අයිතිය ඡන්දදායකයාට තියෙන නිසා මම හිතනවා ඡන්දදායකයා බුද්ධිමත් වෙලා තිබෙනවා මේ කෙටි කාලය තුල මේ බොරු කියන රට රවටන පච කෙලින මේ ආණ්ඩුව පරාජය කරන්න. ඉතින් මම හිතනවා සමගි ජන බලවේගයේ හැටියට මෙරට ඊළඟ ආණ්ඩුකරණේ අයිතිය තිබෙන්නේ සමගි ජන බලවේගයට. රටේ ජනතාවට මේ කුමන්ත්‍රණකාරීව මේ සමගි ජන බලවේගයේ රටේ ජයග්‍රහණ නියෝජනය විනාශ කරා. ඒක 2019 සිද්ධ කරා. ඒකට දේශපාලන 나යකයෝ එකතු වුණා. ඒ වගේම 2025 වෙත් ඒක සිද්ධ කරා. අපි දන්නවා මේ රටේ එකට එකතු වෙච්ච කල්ලිවාදයේ හැදිච්ච දේශපාලන නායකයන් මේ රටේ ගොඩ ගන්නවට ඕන් කැමති වුණේ නැහැ. ඒ නිසා සමගි ජන බලවේගයේ නිර්මාණය සමගි ජන බලවේගයේ මේ රටේ එකම ආර්ථික ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණය කියන කාරණේ දැක්කත් ඒක දකින්න ඉඩ තිබ්බේ නැහැ මේ කට දේශපාලන කණ්ඩායමට. මම හිතනවා අද හොඳම අවස්ථාවක් වෙලා තිබෙනවා මේ රටේ ඊළඟ ආණ්ඩුව නිර්මාණය කිරීම බිම්මට්ටමේ තියෙන පළාත් පාලන ආයතනවල අත්තිවාරම සමගි ජන බලවේගයේ ගොඩනගලා ශක්තිමත් රජයක් රත්මත් ආණ්ඩුවක් මේ පළාත් පාලන මැතිවරණය තුල අපි නිර්මාණය කරන අනිවාර්යෙන් ආණ්ඩුවට රතු එළියක් අපි පෙන්වනවා. වගේම මේ ආණ්ඩුවේ නොහැකියාව මේ ආණ්ඩුවේ එපා වීම මේ රටේ ඡන්දදායකයා මේ පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමගි ජන බලවේගයට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. පොලිස්පතිවරයා තාම හොයනවා ඉබාගාත කියලා. රැට එක ගෙවල් වලට පයින්න. ඒ විතරක් නෙමෙයි. අපි දැක්කා පහුගිය කාලවකවානුව තුල සිද්ධ වෙච්ච සිදුවීම් දැක්කම සෙව්වන්දි තාම හොයනවා. පාතාලේ සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක අද සෙව්වන්දි හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ හොරු අල්ලනවා කියලා කෑ ගහපු උදවියට සාමාන්‍ය පොලිස් ක්‍රියාකාරකමක් ඇරියට හොරෙක් තක්කඩියක අල්ලගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. මම දැක්කා ඊයේ පෙරේද ගුරුවරයෙක් අහිංසකව අමානුෂිකව ළමයෙක්ට දන්නවා. අද ඒ ගුරුවරයා හැංගිලා තියෙනවා. NPP ආණ්ඩුව කයිය විතරයි කට විතරයි කටින් හොරු අල්ලන්න බෑ කටින් සංවර්ධනය කරන්න බෑ. නිසා අද ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා. ආණ්ඩුව අද වීඩියෝ සපයනවා. අද ආණ්ඩුව මේ රටේ ජනතාවට එකම දෙයක් තියලා තිබුණා. තුන් වෙල කන්න බැරි වෙච්ච ජනතාවට වීඩියෝ සපයන්න අද රිලව් අල්ලන්න දවසක් නියම කළා රිලව් ගරින්න අද ආණ්ඩුව හදලා තියෙනවා. මේක ආණ්ඩුවක් කළ යුතුද? මේක ආණ්ඩුවේ විහිළුව ආණ්ඩුවේ නොහැකියාව කියන රටේ ජනතාව නිසා අනුර කුමාර මහත්තයා ෆේල්. අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩුව ෆේල්. අනුර කුමාර මහත්තයා ගෙදර යවනවායි කියන කාරණේ පණිවිඩය මේ සමගි ජන බලවේගය අපි මේ පළාත් පාලන මැතිවරණ තුලින් ලබා දෙනවා කියන කාරණේ කියනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.